sorry සංගීතයේ හිටිය අර මේ කැඩිච්ච ලොරියක් තියෙන අයියා කෙනෙක් බෑන්ඩ් එකේ ආන්ගේ අයියාගේ ලුක් එක මේ තියෙන මම බලන්න වෙනවා මම මේක වැටෙනවා හැලෝ මගේ රත්තරන් යාළුවෝ ඉතින් අද යන්න හදන්නේ දන්සල් වඳින්න ඉතින් දන්සල් වඳින්න නෙමෙයි දන්සල් කන්න අපි යන්න හිතන් ඉන්නවා කිලෝමීටර් 200 ගාණක් අපේ ගෙදරත් ඉතින් අපි එහෙ දන්සලක් දෙන්නත් හිතන් ඉන්නවා ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා වීඩියෝ එකත් එක්ක ඉන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඉතින් guys අපි මුලින්ම කරේ බයික් එක පොඩ්ඩක් චෙක් කරගත්තා මොකද කිලෝමීටර් 200 ගාණක් යන්න තියෙන නිසා ඉතින් අපි ඊට පස්සේ ගමන පිටත් වුණා අපි සාමාන්‍යයෙන් ගමනක් යනකොට අනිවාර්යෙන් ඉන්න තැනක් තමයි මෙන්න මෙතන අපි අනිවාර්යෙන් ඇවිල්ලා පන්රක් දාලා තමයි යන්නේ ඉතින් අපි මහපාරේ ඉන්නකොට අනිවාර්යෙන් ආරක්ෂාව කියන එක පොඩ්ඩක් අතගත් ඉතින් ඊට වඩා මම එන කැමති දෙයක් එතන කියලා පන්රක් දාලා අපි යන එක ඉතින් අපි එතන ගිහලා පන්රක් දාලා ඊට පස්සේ අපි යන්න පිටත් වුණා ඔන්න ඊට පස්සේ තමයි guys අපිට පළවෙනි දන්සල හම්බුනේ. ඉතින් මේ දන්සල කඩල දන්සලක්. ඉතින් අපි එතනින් කඩල එකක් අරගෙන මේක රසවින්දා කියනට වඩා අපි කෑවා. ඉතින් තව පොඩි සීන් එකක් කරනවා ඔන්න බලන්න. ඔයාලට පේනවා මම කඩල ටික අරගෙන යනවා ක්‍රිෂ්ණි ගාවට. ක්‍රිෂ්ණි ඉන්න බයික් එකට ලයින්ගෙන ඔන්න. තවඩින්කින් බයික් එක වෙල්ලා වැටෙනවා. ඒදෝ මෙයා පට්ටල නෑ ඒ කියන්නේ ඉඳගෙන හිටපු විදිය. ඉතින් තවඩින් අපිට පළවෙනි දවසලම රසෙ ඉඳලා ගෙදර යන්න සීන් එකක් තිබ්බේ. හැබැයි කොහොම හරි අපි වැඩේ කරලා දාගෙන අපි ආයෙත් යන්න පිටත් වුණා. ඉතින් ඊළඟට අපිට හම්බුණා මොන දවසල වෙන්නේ. නාල බලන්න ඉස්සරහට. ඒ නෑ කඩලා කාලා කරේද්ද හරි බොන්න ඕනේ කියලා. සුප්පක් කරන් ආවා. වාගේ ඉතින් guys අපි සැරට සැරේ කඩල කාලා එන ගමන් දැක්කම සුප් දන්සලක් තියෙනවා. ඉතින් අපි එතනත් නතර කරා. ඒත් එක්කම අපි දැක්කා සුප් දන්සලට එහා පැත්තේ අයිස්ක්‍රීම් දන්සලකුත් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අයිස්ක්‍රීම් දන්සල. ඉතින් අපි ඒකටත් ගියා. ඉතින් ඒකේ අයිසුත් කාලා අපි දෙන්න ඉස්සරහට යන්න පටන් ගත්තා. ඔතන නම් ඔය කරන්න ඔය ක්‍රිෂ්ණිට මේ ස්ටේටස් දාන්න ෆොටෝස් ගන්න. දාන්නවනේ ගෑල්ලවෙන් ඉතින් හැටි පොඩ්ඩක් නැත්තම් ඉතින් මොන හරි ෆොටෝ එකක් ගහලා ස්ටේටස් දාන්නනේ බලන්න. ඉතින් මේ ෆොටෝ එකක් ගන්න සපෝට් එකක් දුන්නා මම. ඉතින් guys තනියම අයිස් කරලා බේරනවා. දියරා guys අපි දැන් හතරවෙනි දන්සල වගේ මම හිතන්නේ මට මතක විදියට. ඉතින් ගියා අරන් එන්න දැන්. බලමු මොනවද කියලා ඌයි. ඔතන guys තිබ්බේ කඩල. ඉතින් අතනත් කඩල කාලා මෙතනත් අපි කඩල කෑවා. මේ පොඩ්ඩයි ගත්තේ. අපි යන්නේ අයිස්ක්‍රීම් ගන්න. දෙවෙනි අයිස්ක්‍රීම් එක. බලමු දවසට කීයක් අයිස්ක්‍රීම් කනවද කියලා. ඔයාලට කියන මේ පාර මාර අයිස්ක්‍රීම් දන්සල් ටිකක් තිබ්බේ. ඉතින් ඔයාලත් දකින්න සමහර විට ඔයාලත් ඇවිත් නම් අයිස්ක්‍රීම් ගොඩයි. ඒත් එක්කම උතනින් යනවා 1000 ඩබල් ආර් එකක් ගන්නවාට පේනවා ඇති. අපි මම හිතන්නේ හතරවෙනි දන්සල් නෙමෙයි. පස්වෙනි එක. ඉතින් guys අපි මේ විදියට අයිස්ක්‍රීම් දන්සලත් ඇඳගෙන ඉස්සරහට එනකොට තියෙනවා සව් දන්සලක්. ඉතින් මම සව් බොන්න මාරාසයි. ඉතින් ක්‍රිෂ්ණිත් ආසයි. ඉතින් ඒක මාර රහට තිබ්බාරට දාලා තිබ්බා. ඊට පස්සේ ඒක මාර ඩ්‍රයි කියන්නේ සීනිත් ගන්නට නියමයි. ඉතින් අපි සව් දන්සලත් සව් දන්සල සාමාන්‍යයෙන් තිබ්බේ කුරුණෑගල හයිවේ එකට දාන්න තැන. මීරිගම හයිවේ එකට මීරිගම හයිවේ දාන්න තැන තිබ්බෝ.
නියමයට තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නවා කුරුණෑගල හොස්ටල් එකේ. මම අවුල්ද මෝඩ එක්කගෙද? හා? වගේ නෙවෙයි හැබැයි තරහ වෙනවද? අම්මා හදලා මේකගේ. දැන්? හා? හා? ගයිස් මට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙට තේ දුන්නේ. ඔයාලට කියන්න ගෙදර ඉඳි සාමාන්‍යයෙන් දවසට තේ 4-5ක් නම් අනිවාර්යෙන් බොනවාමයි. ඉතින් ඔච්චර දන්සල් තිබිලත් අපි ඔතෙන් ආවේ තේ එකක් බොන්න. ඉතින් මම හිතන්නේ දන්සල් ඔච්චර තිබිලා කනබුන දේවල් තිබිලා කොච්චර ඒවා කරත් තේ එකක් බොන්න උතනම් බෑ. ඉතින් ඔතන අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර යනකොට අනිවාර්යෙන් නතර කරන තැනක් කොස්කලේ කියන්නේ ඔයාලා දකින්නදී මාර ලස්සනයි. කණ්ඩියක් තියෙන එක දිගට. ඉතින් එතන එක එක ජාතිය කෑම තියෙනවා, ඉරුත් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අනේනකොට අනිවාර්යෙන් නවත්තලා තේ එකක් බොනවා. උතන තව විශේෂ දෙයක් කරනවා. ගයිස් ඔතන තමයි මම දකින්නේ GTR වලට කියන්නේ කලින් මම දැක්ක ටවුන් එකේ. කුරුණෑගල ටවුන් එකේ දැක්ක. හැබැයි මම ඒත් එන ගමන් කල්පනා කරේ GTR ඔන්න මම උදේදී කියනවා GTR එක දැක්ක කියලා. ඉතින් මට ඒක විශ්වාස කරන්න බෑ. මම ඒක කියලා කට ගන්නකොට මේන් එනවා බඩු. ආයේ චීස්ම තමයි අපි වලට කියන්නේ. ඉතින් ඒකේ හඬ මාරෝ විදියට වැඩක් නැහැ කතා කරලා. කොල්ලෙක් නම් ආයේ මේ ෆීලින් එක දැම්මම සමහර වෙලාවට ගොඩක් අය මම දැක්ක වීඩියෝස් එකක් දාලා තිබ්බ GTR එක. ඒ කියන්නේ එන අනිත් එක රුල්ස් මාර හොඳයි. හෝන් එකක් ගහලා ඒක වීඩියෝ කරනවා. අතවනලා ඒ කියන්නේ ඒක මාර යාවා කෝපි ඩාන්ස් එක. ඕකේ. ඔව් ෆෝන් එක කරන් තිබ්බා. Ben uring YouTube media halna. Oh. Oh, don't tell me what. That girl is a runner. She was born to get away. Hear that two-tone humming, headed out to the highway. I should have seen it coming through the years left in the dust. But after all රෝස් පාන් සමග කෙහෙල් කන්න මේක පොඩි හින්දා මම තව එකක් ගන්නවා. නැත්නම් මම එක යනවා කියන්නේ. මම පාගන්නේ. කාන්න තියාගන්න. තේ එකක් හම්බුනොත් තේ එකක් දෙන්න. අපිට මොනවද අප්ඩේට් කරමු. කහට එක. අපිට දෙන්න කහට එකයි D එකයි. ප්ලේට් එක. බෙදෙන් කෑවෙත් නැති නේද? නූඩ්ලස් එකක් දාලා දෙන්න නේද? දෙකක් දාලා දෙනවා දෙකක්. අපි සාමාන්‍ය මේ පැත්තෙන් යනකොට මෙතන තමයි නතර කරන්නේ. ඒකක් දුන්න අනිවාර්යෙන් නතර කරනවා. යනකොට නතර කරනවා, යනකොට නතර කරනවා. ඒක එකක් ඒ අයියගේ මාරු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා විත් එක්ක කියන්නේ නේ. මොන ප්‍රියශීලී තාම එක මාරු ලස්සන ලොකේෂන් එකක් මොනවාද පේනවද කියලා. ඉතින් guys මාරම ලස්සන ප්ලේස් එකක් ඔයාලට පේනවද view එක. මයික් එක ගත්තේ කුලඟත් එක්ක ඇහෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. මෙතන සාමාන්‍යයෙන් හවස ටයිම් එකට තව මරු.
අර ඉරෙල්ල ඉර අරහෙන් බහිනවා අර අල බේනවත් දැන්න ඉර අරහෙන් බහිනවා වැවක් තියෙනවා මෙතන උලංග අනිත් එක මේ දවස්වල මාරු උලංගක් තියෙන ඒකත් එක්කත් එන චිල් අරු ඉතින් එන ආතල් පාලක් කොහෙද මේ පාර මේ අපි එන්නේ ලක්කල පැත්තේ ඉඳලා ලක්කල සෙට්ටි වල පැත්තේ ඉඳලා එන්නේ ඉතින් ඒ එනකොට තන නතර කර මෙතන මෙහෙමයි කඩවල් කිහිපයක් තියෙනවා අපි මේන්ලි මේ කඩේට විතරයි එන්නේ මොකද මේ අයියා හෙන්න ෆ්‍රෙන්ඩ්ලි එන සපෝටිව් ඒ කියන්නේ කොනක් කෙනස් වෙලා අපිට කොනක් කෙනක් දෙනවා රසයි හොඳයි කොට වඩා හෙන මට නම් හිතරල්ලෝ ඒ කියන්නේ ආපු පළවෙනි දවසේ ඉඳලා අද වෙනකන් මෙතන එහා පැත්තෙන් තව කඩ ටිකක් තියෙනවා ඒ කඩ එකකටවත් යන්නේ නැහැ අපි මෙතන තමයි ඒ අර ඒ කියන මරු ඉතින් සහ මේ තව පොඩි වෙනසක් තියෙනවා මේ ඔයාලත් ඒක නිකන් බලන්න මේ අර කවද දෙවෙනි නිමේ සෝරි සංගීතයේ හිටිය අර මේ කැඩිච්ච ලොරියක් තියෙන අයියා කෙනෙක් බෑන්ඩ් එකේ ආන් ඒ අයියාගේ ලුක් එකමයි තියෙන මම ඔයාලට පෙන්නන්නම් මේක වැටෙනවා ඒ අයියාගේ ලුක් එකම තියෙන දැන් තව ටිකකින් එයි ඔන්න බලන්න ඔයාලට මම බොරුදු කියන්නේ කියලා ඉතින් guys අපේ ආල්බේනාගේ නූඩ්ලස් එක ඇවිල්ලා තියෙනවා ඉතින් guys අපේ නූඩ්ලස් එක ඇවිල්ලා තියෙනවා මේමයි අර පේන නැති මම හිතන්නේ හොඳයි රහයිද හා ගොඩක් කලවතුන කැමරා තියන්න බෑ කැමරා තිබ්බොත් එහෙනම් ෆෝන් එකට කල වෙනවා ඒ නිසා අපිට කැමරා එක ක්ලෝස් කරන්න වෙනවා ඉතින් බලමු තමයි අපි ගෙදර ගියේ නැහැ ගෙදර යන්න ඕනේ ඉස්සරහට වීඩියෝ එකත් එක්ක ඉන්න තව එකක් ඒ මදි ඒක රහයි නේ රහයි තමයි තායක දාන්න තව එකක් කවුද මං කියලා නේද දාන්නේ දාන්න කියන තවනේ එකක් ඇතුලේ මම බඩේ එකක් ඇද්ද තව දෙයක් දාන්න මට බයික් එක අතුරයි ඉතින් බහින්න යන්න ගියේ ඉතින් guys අපි දැන් නෝඩ්ලස් එක කෑවට පස්සේ ඒක මාර රහයි ඉතින් අපිට හිතන තව දෙකක් ගන්න ඒ වෙලාවට ටිකක් බඩගින්න තිටියේ මොකද අපි රැට කනගම් ආයේ දැන් යනකම් අපි ආයෙ නතර කරන්නේ නැහැ කියලා හිතලා ඉතින් අපි කිව්වා තව දෙකක් දාන්න කියලා ඉතින් මාර රහයි හිතනවා අලත් ඇවිල්ලා කන්න නියමයි තව දෙකක් දානවා ඔව් එදිය රහයි මේ අරකට ගිහිල්ලා ඉල්ලුවොත් දෙයිද ඉතින් guys ඔතනින් පස්සේ අපි ගෙදර යන එක තමයි දිගටම කරේ නතර කරේ නැහැ කොහෙවත් ඉතින් ඒ ටික වීඩියෝ කරන්න නම් බැරි වුණා ඉතින් ඔය විදිහට තමයි එදා දවසේ ගෙවුනේ ඉතින් ඊට පස්සේ දවසේ අපි දන්සලේ වැඩ ටික ප්ලෑන් කරලා තිබ්බා ඉතින් ඒ වැඩ ටිකත් අපි සාර්ථකව කරා ඉතින් ඒකේ vlog එක ඉස්සරහට අරන් එන්න අනිවාර්යයෙන් ඉතින් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා like එකක් දාලා share කරලා ඉතින් subscribe කරලා ඉන්න ඉතින් අපි ඉස්සරහට ලස්සන vlog ටිකක් බලමු नाम देमो ये आरवा जी भी लेकिन